සුබ දවසක් ඔයාලා හැමෝටම මාම්ජී ඔන්ලයින් ස්ටෝර් එකට වෙනද වගේම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මාම්ජී ඔන්ලයින් ස්ටෝර් එකට අලුත් අයිටම් කීපයක් එකතු වෙලා තියෙනවා අද දවසේ. ඉතින් ඔයාලට මුලින්ම පෙන්වන මෙන්න මේ අයිටම් එක තමයි වෆල් මේකර් මැෂින් එක. ඉතින් ගොඩ දෙනෙක් පහුගිය දවස්වල මගෙන් ඉල්ලපු අයිටම් එකක් තමයි මේක. ඔන්න දැන් මගෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා ඔෆිස් යන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයාගේ බබාගේ උදේ ආහාර වේල පිළියෙල කරගන්න ඕන නම් වෆල්ස් වගේ දෙයකින් ඔයාට පහසුවෙන් ඉතා ඉක්මනින් මෙන්න මේ මැෂින් එකෙන් හදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක non stick වලින් නිමා වෙලා තියෙන නිසා ඔයාට කාලයක් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයාට වෆල්ස් විතරක් නෙමෙයි වෆල්ස් පීසා වගේ දේවල් උනත් පහසුවෙන්ම බබාට හදලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක වෙන්නේ රුපියල් 2250ක් විතරයි. ඉතින් ඔයා කැමති නම් ඔයාට ඕඩර් එකක් දාගන්න පුළුවන් 076යි 20යි 85යි 384 කියන WhatsApp නම්බර් එකට. ඔයාට WhatsApp message එකක් දාන්න බැරි නම් එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් normal call එකක් අරගෙන හරි ඔයාගේ ඕඩර් එක අපිට බාර දෙන්න. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාන්න පුළුවන්. ඊළඟට ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ Red Cherry brand එකේ glass bowl එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ lid එකෙන් මේකේ ඇතුලේ තියෙන රස්නේ එළියට දාන්න පුළුවන් විදියට සිදුරක් ඇවිල්ලා තියෙනවා. ඒක අරින්න වහන්න පුළුවන්. මේකේ මිලිලීටර් 950ක ප්‍රමාණයක් දාන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ bowl එකේ ගැඹුර සහ විස්කම්භය ගත්තොත් ගැඹුර අඟල් 2.5ක ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. විස්කම්භය වෙනවා අඟල් 6යි 3 කාලක ප්‍රමාණයක්. ඉතින් සාමාන්‍ය හොඳ ඉඩක් තියෙන බෝල් එකක් මේක. මේක මයික්‍රෝවේව් එකේ දාන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකට ඇවිල්ලා තියෙන lid එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳට ෆිට වෙන රබර් සීල් එකක් තියෙන lid එකක් තමයි තියෙන්නේ. මේ වගේ 4 කොනෙම ෆිට කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේක දැන් මගෙන් රුපියල් 1690ක් වගේ මුදලකට මිලදී ගන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔය දෙකක් දාන්න. ඊළඟට ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා මේ portable and rechargeable juice blender එක. ඉතින් මේක අපේ ස්ටෝර් එකේ කලින් තිබ්බ අයිටම් එකක්. ඉතින් ඔන්න රීස්ටොක් වෙලා තියෙනවා. ඔයාලට දැන් මගෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ අයිටම් එක ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ස්පෝර්ට්ස් කරන කෙනෙක්ට එහෙමත් නැත්නම් travel කරන කෙනෙක්ට වගේ නම් ඇත්තටම ගොඩක් වටිනා අයිටම් එකක් තමයි මේක. මෙන්න මේ කේබල් එකකින් ඔයාලට පහසුවෙන්ම මේක charge කරලා ඕනම තැනකට අරගෙන යන්න පුළුවන්. මේකේ lid එක කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. මේ එක කොටසක් මේකෙන් තමයි පළතුරු ටික දාගන්න පුළුවන් වෙන්නේ. එතන ෆිල්ටර් එක තියෙන්නේ. ඔන්න උඩ කොටසේ විවෘත කරාම මේ ෆිල්ටර් එක ඔයාලට පහසුවෙන්ම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට මෙතනින් උනත් ජූස් එක බොන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තියෙන හොඳ කවර් වෙන lid එකක් තියෙනවා. මේ රබර් lid එකක්. ඉතින් මෙන්න මේ කොටසින් තමයි ඔයාට charge කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාට මේකෙදි පළතුරු ලොකු කෑලි විදියට නෙමෙයි සාමාන්‍ය පොඩි ප්‍රමාණ වලට කපලා දාගත්තාම පහසුවෙන්ම ඉතා ඉක්මනින්ම මේකෙන් බෙන්ඩර් කරලා වෙලෙම ඔයාට ෆෘට් ජූස් එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකේ මෙන්න මේ බටන් එක ඩබල් ක්ලික් කරාම තමයි ඔයාට මෙන්න මේ අයිටම් එක ක්‍රියා කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාට ඕනම තැනකට ගෙනියන්න පුළුවන් අයිටම් එකක් තමයි මේක. ඉතින් ඔයාලට මෙන්න මේ බෙන්ඩර් එක මිලදී ගන්න පුළුවන් රුපියල් 1290ක් වගේ මුදලකට. ඊළඟට ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා මෙන්න මේ ෂූ ඩ්‍රයර් මැෂින් එක. ඉතින් මේක ගොඩාක්ම ප්‍රයෝජනවත්. ගෙදර පාසල් යන දරුවෝ ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඔෆිස් යන වගේ හස්බන්ඩ්ට නැත්නම් ස්පෝර්ට්ස් කරන කෙනෙක් වගේ ඉන්නවා නම් ඇත්තටම ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන අයිටම් එකක් තමයි මේ ෂූ ඩ්‍රයර් මැෂින් එක. වැස්ස කාලයකට විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් පාසල් යන දරුවෙක් නම් එයාලගේ සපත්තුවෙන් පිරිසුදු කරගන්න මතක් වෙන්නේ ගොඩක් වෙලාවට රෑ වරුවල් වලට. ඉතින් එහෙම පිරිසුදු කරගත්තට පස්සේ පහුවදා උදේට දාගෙන යනකොට සපත්තුව තෙත ගතියක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවල් වලට මෙන්න මේ මැෂින් එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද ලෙඩ අඩුයි ආසාදනයේ එහෙම අඩුයි. ඉතින් මෙන්න මේ මැෂින් එක ඔයාලට පුළුවන් දැන් මිලදී ගන්න රුපියල් 2350ක් වගේ මුදලකට. ඇත්තටම ගෙදරකට තියෙන්න ඕන අයිටම් එකක් කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් 076 20 85 384 කියන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් call එකක් දීලා හරි ඔයාගේ order එක දාගන්න පුළුවන්කම තියෙනවා.
ගොඩ දෙනෙක් ඉල්ලපු අයිටම් එකක් තමයි මෙන්න මේ වොෂ් ග්ලව්ස් සෙට් එක. ඉතින් ඔන්න ස්ටොක් කරලා තිනවා. කැමති කෙනෙක්ට ඕඩර් එකක් දාන්න පුළුවන්. මේක ගොඩක් ප්‍රයෝජනවත් ඕනම කෙනෙක්ට ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා. මොකද හදිසියක් වෙලාවට නිකන් හිතන්න අපි ගමනක් යන ලෑස්තිලා අපිට මොන හරි දෙයක් පිරිසුදු කරගන්න අවශ්‍යයි කියලා හිතනවා නම්, ඒ කියන්නේ ප්ලේට් එකක්, ඒ වගේ භාජන මොන හරි පිරිසුදු කරගන්න අවශ්‍ය නම් අපිට පහසුවෙන්ම මෙන්න මේ ග්ලව්ස් දෙක පාවිච්චි කරලා පිරිසුදු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම චූටි බබාලා ඉන්න අම්මලාට එහෙම නැත්නම් ඔෆිස් යන කෙනෙක්ට වගේ නම් ඇත්තටම ලෑස්ති වෙලා ඉවරනාට පස්සේ උනත් මතක් වුණොත් මොන හරි තියෙන දේක් පිරිසිදු කරගන්න මේක පාවිච්චි කරලා පිරිසිදු කරගන්න පුළුවන්. මොකද එතකොට පිළිගඳ එහෙම නැත්නම් ඉඳුල් ගඳ වගේ දේවල් අතට දැනෙන්නේ නැහැ. ඉතින් අපි ගමනක් යනකොට ඒ වගේ වුණාම හරි අපහසුතාවයක් දැනෙනවා. ඉතින් මෙන්න මේක ඕනම කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන අයිටම් එකක්. ඉතින් ඔයාලට මෙන්න මේ පාට වර්ග 4න්ම මිලදී ගන්න පුළුවන්. මේක වෙන්නේ රුපියල් 850යි. මේ තියෙන්නේ පෙඩිකියු මැෂින් එකක්. ඉතින් ඔයාලට පහසුවෙන්ම ඔයාලගේ යටිපතුල් වල තියෙන ඇඟිලි වල මැරුණාම ඉවත් කරගන්න පුළුවන් විදිහේ මැෂින් එකක් තමයි මේක. ඉතින් මේක පෝටබල් මැෂින් එකක් නිසා ඔයාලට පහසුවෙන් මෙහා මෙහා ගෙන යාමේ හැකියාව තියෙනවා. මේකට ඇවිල්ලා තියෙන මෙන්න මේ කේබල් එකෙන් තමයි මේක charge කරගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ කොටසට කේබල් එක සම්බන්ධ කරලා ෆෝන් චාර්ජරයකින් ඔයාලට මේක charge කරගන්න පුළුවන් පහසුවෙන්ම. මෙතනින් තමයි on off කරගන්න තියෙන්නේ. ඔයාලගේ charge එක බැස්සාම ඔයාලට අවශ්‍ය වුණා බැටරි දාලා උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේක ගොඩක් වටිනවා. ඉතින් මෙන්න මේ විදිහට උඩ කොටස මෙහෙම තද කරාම අපිට මෙන්න මේ කොටස ගලවලා ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකෙන් කොටස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට ඒක පාවිච්චි කළේ ඒක ගෙවුණු වෙලාවක මෙන්න මේ කොටස උනත් දාලා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් වටිනවා. කොටස් දෙකක් ඇවිල්ලා තියෙන නිසා. ඉතින් මේක වෙන්නේ රුපියල් 1290යි. කැමති කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාන්න පුළුවන්. ඔයාලගේ ඕඩර් එක අපිට බාර දෙන්න. ඉතින් මෙන්න මේ වගේ බ්‍රෂ් එකකුත් ඇවිල්ලා තියෙනවා ඒකට. ඉතින් ඔයාලට දැන් මගෙන් මිලදී ගන්න පුළුවන් ඒ අයිටම් එකත්. ඊළඟට ඔයාලා මේ දකින්නේ කොටස් 5ක් තියෙන ටීපොට් සෙට් එකක්. ඉතින් මේක හරිම හුරුබුහුටි. මේකේ උඩ කොටස ග්ලාස් වලින් නිමා වෙලා තිබ්බට යට කොටස ෆිට වෙලා තියෙන්නේ ග්ලාස් එකට ප්ලාස්ටික් වලින්. ඉතින් හැන්ඩල් එකත් ප්ලාස්ටික් වලින් නිසා ඒක හරිම ආරක්ෂිතයි. ඉතින් ඔයාලට ගෙදර දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඉන්න ගෙදරකට නම් පහසුවෙන්ම තේකොළ වගේ දෙයක් මේ ජග් එකේ මෙන්න මේ ෆිල්ටර් කොටසට දාලා ඔයාලට පහසුවෙන් එකවරම තේකොළ ටික තඹගෙන තේ ටික හදා ගන්න පුළුවන්කම තියෙනවා. එමන් නැත්නම් ඔයා බුද්ධ පූජාවට ගිලන්පස එහෙම හදන්න කැමති කෙනෙක් නම් මෙන්න මේ වගේ වාචනයක ඉතින් ඔයාලටත් පුළුවන්කම තියෙනවා ගිලන්පස එහෙම නැත්නම් ඖෂධ වගේ දෙයක් පහසුවෙන්ම මෙන්න මේ ෆිල්ටර් කොටසට දාලා මද ගින්නේ තියලා තඹ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මෙන්න මේක තද ගින්නට කියන්නේ වැඩි ගින්දරට රොතු දෙන්නේ නැහැ. ගෑස් එකේ අඩුම ගින්දරේ තියලා තමයි රත් කර ගන්න ඕනේ. ඉතින් ඒක වෙන්නේ රුපියල් 1700යි. මේ මිනි ෆ්‍රයි පෑන් එකක්. ඉතින් චූටි බබාලා ඉන්න අම්මලාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන අයිටම් එකක් තමයි මේක. ඔයාගේ බබාගේ කෑම එකේ කියන්නේ බිත්තර එහෙම නැත්නම් පෑන් කේක් වගේ දේවල් මෙන්න මේ හැඩතල වලින් යාලට හදලා පිළිගන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි බබාලගේ බර්ත්ඩේ පාටිස් වලට උනත් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන අයිටම් එකක්. ඉතින් මේක non stick වලින් ඇවිල්ලා තියෙන නිසා සෞඛ්‍ය ආරක්ෂිතව බබාට ආහාර හදලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම මේකට ඇවිල්ලා තියෙන හැන්ඩල් එකත් හොඳ ශක්තිමත් හැන්ඩල් එකක්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඩිසයින් 3කින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේක වෙන්නේ 790ක් විතරයි. මේ තියෙන අලුතෙන් ස්ටෝර් එකට එකතු වෙච්ච තවත් එක අයිටම් එකක්. මේක ලේස් 4ක් තියෙන සෝප් හෝල්ඩර් එකක්. ඉතින් ඔයාලට මෙන්න මේ කොටස් දෙකෙන් පහසුවෙන්ම ඔයාගේ ටයිල් එකට සවි කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාගේ සබන් එහෙම නැත්නම් ඇඟ තුලන බ්‍රෂ් වගේ දේවල් මේකේ තියලා රඳව ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක කොටස් වශයෙන් තමයි එන්නේ. ඉතින් ඔයාලට හරිම පහසුවෙන් ෆිට කරගන්නත් පුළුවන්කම තියෙනවා. මේක වෙන්නේ රුපියල් 890යි. එදිනෙදා වැඩ කරනකොට අපි අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි දවසට එකපාරක් හරි අපේ ගෙදර මොප් කරගන්න එක. ඉතින් ඔයාලට මෙන්න මේ ස්ප්‍රේ මොප් එක ගෙනල්ලා තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත හරිම පහසුවෙන්ම ඔයාගේ පොළොව පිරිසිදු කරගන්න පුළුවන් විදියට. ඉතින් ඔයාට මෙන්න මේකෙදි කරන්න තියෙන්නේ මෙන්න මේ ඇවිල්ලා තියෙන බොටල් එකට වතුරත් එක්කම ටයිල් එක පිරිසිදු කරගන්න පිරිසිදුකාරක වගේ දේවල් එකතු කරගෙන ඔයාට එකවරම මෙන්න මේ මොබ් එක හරහා ස්ප්‍රේ කරන ගමන්
ටයිල් එක පිරිසිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ කොටසින් තමයි මේක ස්ප්‍රේ කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ කොටස ගලවලා ඉවත් කරලා නැවත පිරිසිදු කරලා පාවිච්චි කරන්නත් පුළුවන්කම තියෙනවා. මේක වෙන්නේ රුපියල් 2250යි. මේ වෙලාවේදී ඔයාලගේ විශේෂ ඉල්ලීමක් කරනවා. ඇත්තටම ඔයාලට මේ භාණ්ඩ අත්‍යවශ්‍ය නම් විතරක් ඕඩර් එකක් දාන්න. මොකද කුරියර් එකකින් ඔයාලට භාණ්ඩ ගෙනල්ලා දෙන වෙලාවට ඔයාලා මේ භාණ්ඩ බාර නොගත්තාම ඔයාලට අයවෙන කුරියර් charge එක අපෙන් යාලා අය කරගන්නවා. ඉතින් ඒක ඇත්තටම අපරාධයක්. තව කෙනෙක්ට එහෙම කරන්න එපා. ඒකත් කාරුණිකව මතක් කරනවා. ඔයාලා මේ දකින්නේ සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් නිමා වුණු ভেජිටබල් ෆුඩ් චොපර් එක. ඉතින් මේක අපේ ස්ටෝර් එකේ තිබ්බ අයිටම් එකක්. ඉතින් ඔන්න රීස්ටොක් කරලා තියෙනවා. ඔයාලා දන්නවා දැන්ටමත් මාගාව ස්ටිල් ভেජිටබල් ෆුඩ් චොපර් එකක් තියෙනවා. ඉතින් ඒක ගන්න අපහසු කෙනෙක්ට මෙන්න මේ ප්ලාස්ටික් එක ගන්න පුළුවන්. මේක වෙන්නේ රුපියල් 2750යි. මිල ගණන් වල පොඩි වෙනසක් එක්කම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකෙන් මැල්ලුම්, එළවලු වගේ දේවල්, මස් වගේ දේවල් පහසුවෙන්ම චොප් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක පාවිච්චියේදී ඔයාලා ටිකක් පරිස්සම් වෙන්න. මොකද මස් වගේ දේවල් වලදී කටුව එහෙම පිටින්ම දාන්න එපා. මොකද ප්ලාස්ටික් නිසා මේක ටිකක් ඩැමේජ් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒකත් මතක් කරනවා ඔයාලට. ඊළඟට ඔයාලට අවසාන වශයෙන් ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ අයිටම් එක. මේ භාජනයෙන් කරන්න තියෙන්නේ අපිට එළවලු පළතුරු වගේ දේවල් හරිම පහසුවෙන් පිරිසිදු කරගෙන ඒ වෙලෙම වතුර ඉවත් කරගන්න පුළුවන් විදිහට තමයි මේ භාජනය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ ස්ටික් එකක් කොටසක් ඇවිල්ලා තිනවා මේකේ හැන්ඩල් එක. ඉතින් ඒක මෙන්න මෙතනට ඇතුළට දාලා එහා පැත්තෙන් තද කරගන්න පුළුවන් විදිහට ඇණයක් එක තව පොඩි කොටසක් ඇවිල්ලා තිනවා. ඉතින් ඒක හොඳින් ෆිට කරගන්න ඕනේ. ඒ ෆිට කරගත්තට පස්සේ ඔයාලට විශේෂයෙන්ම එළවලු පලා වගේ දේවල් වල වතුර රැඳෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒ වගේ දෙයක් හොදගත්තට පස්සේ අපිට පුළුවන් සින්ක් එකේදීම මෙන්න මේ හැන්ඩල් එක ඇතුළට ප්‍රෙස් කරලා මේ භාජනය එතකොට සුදු පාට බෝල් එක වගේ කොටස ස්ප්‍රීම් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඉතින් ඒ වගේ ස්ප්‍රීම් වෙද්දී ඇතුලේ තියෙන වැඩි වතුර ප්‍රමාණයන් ඉවත් වෙලා යනවා. ඉතින් මේක ඇත්තටම ගෘහිණියන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද ටයිල් එකේ වතුර හැලෙන්නේ නැහැ. වතුර රැඳෙන්න ගත්තාම ඒක හරි කරදරයි. ඉතින් මේකත් ඔන්න ඔයාලට දැන් මගේ මිලදී ගන්න පුළුවන් 1850කට. ඉතින් වෙනද වගේම අදත් මගේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරලා යාළුවෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.